ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකාය හතරවන කොටස වන සලායතන වර්ගය, සලායතන සංයුක්තය, යමක වර්ගය, සම්බෝධ සූත්‍රය, සම්බුද්ධත්වය ගැන වදාළ දේශනාව. සවැත් නුවරදී පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට කලින්ම සම්බුද්ධත්වයට පත් නොවි මේ ජීවිතයේදීම බෝධිසත්වයන් වහන්සේ හැටියට සිටියදී මාහට මේ අදහස ඇති වුණා. ඇසෙහි තිබෙන ආස්වාදයේ කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද? කනෙහි තිබෙන, නාසයෙහි තිබෙන, දිවෙහි තිබෙන, කයෙහි තිබෙන, මනසෙහි තිබෙන ආස්වාදයේ කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද කියලා. පින්වත් මහණෙනි, එතකොට මට මේ කරුණ අවබෝධ වුණා. ඇස හේතු කරගෙන යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් මේක තමයි ඇසෙහි ඇති ආස්වාදය. යම් ඇසක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි ඇසෙහි ඇති ආදීනවය. ඇස කෙරෙහි ඇති චන්දරාගයේ යම් දුරු කිරීමක් ඇද්ද? චන්දරාගයේ ප්‍රහාණය වීමක් ඇද්ද? මේක තමයි ඇසෙන් නිදහස් වීම. කන හේතු කරගෙන, නාසය හේතු කරගෙන, දිව හේතු කරගෙන යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් මේක තමයි දිවෙහි ඇති ආස්වාදය. යම් දිවක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි දිවෙහි ඇති ආදීනවය. දිව කෙරෙහි ඇති චන්දරාගයේ යම් දුරු කිරීමක් ඇද්ද? චන්දරාගයේ ප්‍රහාණය වීමක් ඇද්ද? මේක තමයි දිවෙන් නිදහස් වීම. කය හේතු කරගෙන, මනස හේතු කරගෙන යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් මේක තමයි මනසෙහි ඇති ආස්වාදය. යම් මනසක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි මනසෙහි ඇති ආදීනවය. මනස කෙරෙහි ඇති චන්දරාගයේ යම් දුරු කිරීමක් ඇද්ද? චන්දරාගයේ ප්‍රහාණය වීමක් ඇද්ද? මේක තමයි මනසෙන් නිදහස් වීම. පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව ඔය ආකාරයට ආස්වාදය ආස්වාදය වශයෙන්ුත්, ආදීනවය ආදීනවය වශයෙන්ුත්, නිස්සරණය නිස්සරණය වශයෙන්ුත් ඒ වූ ස්වභාවයම අවබෝධ කළේ නැද්ද? පින්වත් මහණෙනි, ඒ තාක් කල්ම මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ නැහැ. පින්වත් මහණෙනි, මා යම් දිනක මේ ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව ඔය ආකාරයට ආස්වාදය ආස්වාදයේ වශයෙන්ුත්, ආදීනවය ආදීනවය වශයෙන්ුත්, නිස්සරණය නිස්සරණය වශයෙන්ුත් ඒ වූ ස්වභාවයම අවබෝධ කරගත්තාද? පින්වත් මහණෙනි, එතකොටයි මා දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ. මා තුළ ඥාන දර්ශනය පහළ වුණා. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නැහැ. සාදු සාදු සාදු. පඨම සම්බෝධ සූත්‍රයේ නිමාවිය.